මම මේ චෙකෝව් සන්ධ්‍යාව නාට්‍යයේ නාට්‍ය පහක් තියෙනවා අපේ. මම ඉතින් ඒ නාට්‍ය පහෙන් දෙකකට සම්බන්ධ වෙනවා. කුරුළු විහිළුව සහ දායාදේ කියන නාට්‍ය දෙකට. චෙකෝව් කියන්නේ රුසියානු ගත්කතුවරයෙක්, නාට්‍යකරුවෙක්. එයාගේ ඒ රුසියානු සේවිකාවගේ චරිතයක් තමයි. ඒ සේවිකාව ඇද වැටුණු දුප්පත් ගොඩාක් දිලිඳු මනසින් දුර්වල කාන්තාවක්. Юлия Васильевна! Юлия! මහත්තයා මට කතා කරුවද? ඔව්. කොම්පඩ වාඩි වෙන්න. දැන් ඉතින් අපි අපේ ගණන් හිලාව කතා කරගමු. ඊළඟ නාට්‍යයේ දායාදේ. දායාදේ රඟපාන්නේ පියවතිගේ චරිතය. පියවති කියන්නේ ඊටාත්ම මධ්‍යම පාන්තික ශ්‍රී ලාංකීය මධ්‍යම පාන්තික චරිතයක්. මාව බඳින්න. අනේ ඇයිද අතේ ඒක මට කලින් කිව්වේ. ඉතින් අපි මේක අපේ රවිදු මහේන්ද්‍ර තමයි මේක නව නිෂ්පාදනය. මුලින්ම මීට වසර 33කට කලින් මේක අධ්‍යක්ෂණය කරේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ඉතින් දැන් රවිදු මහේන්ද්‍ර ඔහුගේ පුතා මගේ මහත්තයාගේ අයියා. එයා තමයි දැන් මේ නාට්‍ය නව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය. ඉතින් ඔහු මේ රුසියානු කතාව අනිකරම අනුවර්තනයක් විදිහට දායාදේ ලෙස අනුවර්තනය කළා සිංහලට. ඉතින් මේක ඇවිල්ලා ඔරිජිනල්ම කතාව. අනේ යාට එන්න කියන්නේ නැත්නම් මම මැරෙනවා. කෙල්ලේ අපෝ පයින්නවා ලිඳේ ඒක ඇවිල්ලා. හා ඒක ඇවිල්ලා. ඒක ඇවිල්ලා ඉතින් අපි දැන් රඟ දක්වන්නේ. ඉතින් ඒක ඇවිල්ලා ඒකේ චරිතය ඇවිල්ලා අර මේ කුරුළු විහිළුවේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ කතාවක්. ඊටාත්ම අධිමානසිකත්වයෙන් Tamanට තියෙන දේවල් ගැන ගොඩාක් අධිතක්සේරුවකින් ඉන්න කාන්තාවක් තමයි පියවති. කොනේ මම ඇස්තිකට දැලක් දැම්මා වාගේ. අපි කොහෙද ඉන්නේ? හරි ඒවා මුකුත් ප්‍රශ්න මම කොහෙද ඉන්නේ? නෑ දැන් ඔක්කොම හරි. දැන් සේරම හරි. ඒකි කැමති උන් බැඳ ගනි. කවුද? ඒකි දැන් කැමති. දැන් වැඩේ හරි. ඔක්කොම හරි දැන්. ඔබ බැඳ ගනි. අනේ මට තේරෙන්නේ නැහැ පැහැදිලිව කියන්නකෝ. මේකි කැමති උන් බැඳ ගනි. අනේ තියෙනවනේ. තියෙනවා. එහෙනම් මං කැමති. ඒක දැන් බලන්න ඉන්නේ. උන් බැඳ ගනිලා. දැන් මට තේරුණේ බැඳ ගන්න අනේ. අනේ.